සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා තවත් රසවත් සංවාදයකට. අපි ජීවත් වෙන ලෝකයේ ඉතාමත්ම ප්‍රබල සංකල්පයක් තියෙනවා කර්මය කියලා. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් බුදුරජාන් වහන්සේගේ ඉගැන්වීම් වල තමයි මේ කර්මය කියන සංකල්පය ගැන ඉතාමත්ම ගැඹුරෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නේ. ඒ වුණාට කතෝලික දහම, හින්දු දහම, ඉස්ලාම් දහම වගේ වෙනත් ආගමික ඉගැන්වීම් වලත් මේ කර්මය කියන සංකල්පය අපිට දැක ගන්න පුළුවන්. හැබැයි ඒ ආගමික ඉගැන්වීම් වල මේ කර්මය කියන සංකල්පය දෛවය කියන නමිනුත් අපිට ගොඩක් තැන්වලදී හඳුනා ගන්න පුළුවන්. ඉතින් මිත්‍රවරුනි, මේ කර්මය කියන සංකල්පය ආගමික අර්ථයක්වීම් වලින් බැහැර වෙලා, ඒ කියන්නේ ආගමික වචන එහෙම දාගන්නේ නැතිව ඉතාමත් සාමාන්‍ය වචන, යූෂුවල් වචන පාවිච්චි කරලා පැහැදිලි කළොත් මට මෙන්න මේ වගේ අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. ඒක තමයි අපිව මෙහෙවන මොකක් හරි බාහිර බලවේගයක්, ඇසට නොපෙනෙන බලවේගයක් දෝ මේ කර්මය කියන්නේ කියලා. ඒ කියන්නේ ඔයාට සහ මට කැමති විදිහට, අපිට කැමති විදිහට ජීවත් වෙන්න දෙන්නේ නැතිව එක්තරා විදිහකට අපිව මෙහෙවන බලවේගයක් තියෙනවා කියලා මේ කර්මය ගැන කල්පනා කරනකොට අපිට වැටහෙනවා. ඒ කියන්නේ ඔයාගේ සහ මගේ ජීවිතයට බලපෑම් කරන, අපිව මෙහෙවන මොකක් හරි බාහිර බලවේගයක් තියෙනවා වගේ හැඟීමක් මේ කර්මය ගැන කල්පනා කරනකොට අපේ ඔළුවලට එනවා. කලබල වෙන්න එපා. මේ කොටස විතරක් බලලා ත්‍රිපිටක පාට උපුටලා කමෙන්ට් කරගෙන යන්න දැම්මම කලබල වෙන්න එපා. ඔයාට එම් හිතෙනවා නම් මෙන්න මේ වීඩියෝ එක බලලා බුදුරජාන් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව කර්මය ගැන මම ගැඹුරෙන් කරන සාකච්ඡාවක් ස්ටඩි කරලා ඒ වගේ කමෙන්ට්ස් වපුරනවද නැද්ද කියලා ඔයාම තීරණය කරන්න. හරි, අපි කතා කර හිටියේ ආගමික අර්ථයක්වීම් වලින් තොරව කර්මය ගැනනේ. උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක් මේ ජීවිතයේදී සතෙක්ට පහර දීලා ඒ සතාගේ අතපය කැඩුවොත් ඒ කෙනාටත් ඒ වගේම ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පෙර ආත්මවලදී, පෙර භවයන්ෙදී අපි කරපු කර්මවලට අදාළ විපාක මේ භවයේදී ලැබෙන්නත් පුළුවන්, මතු භවයන්ෙදී ලැබෙන්නත් පුළුවන්. කලින් ගත්ත උදාහරණයක් ගත්තොත් ඔයා සතෙක්ට පහර දීලා ඒ සතාගේ අතපය කඩලා දැම්මොත් මේ ආත්මෙදී ඒ විපාකේ ඔයාට ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එන ආත්මයකදී ලැබෙන්නත් පුළුවන්. හැබැයි එහෙම ලැබෙන්නේ මේ වගේ අකුසල විපාක විතරක් නෙමෙයි, කුසල විපාකත් ඒ වගේම ලැබෙන්න පුළුවන්. අන්න එතකොට කර්මයට අනුව ගත්තහම මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කරන මොකක් හරි බාහිර බලවේගයක් තියෙනවා. එතකොට මිත්‍රවරුනි, කවුද මේ බාහිරව අපේ මිනිසුන්ගේ, ඔයාගේ සහ මගේ ජීවිතවලට බලපෑම් කරන්නේ? අන්න එහෙම අපේ ජීවිතවලට මේ බලපෑම් කරන දේ ගැන හොයාගෙන යනකොට තමයි අපේ ජීවිතවලට බලපෑම් කරන මොකක් හරි විස්තර කරගන්න බැරි බාහිර බලවේගයක් තියෙනවා කියන දේ සමාජගත වෙන්නේ. ඇත්තටම මම මේ කියන දේවල් ගැන ඔයාට ඔයාගේම අත්දැකීම් ඇති. ඒ වගේම ඒ දේවල් ඔයාට ඔයා අදහන ආගම යොදාගෙන විස්තර කරන්නත් පුළුවන් ඇති. හැබැයි ඔයාට පුළුවන්ද ඒ දේවල් විද්‍යාව යොදාගෙන විස්තර කරන්න? අඩු ගානේ ඔයාට එම හිතිලවත් තියෙනවද? මම දන්නවා ඒ දේ කරන එක එච්චර පහසු දෙයක් නම් නෙමේ. ඔන්නොහොම ඉන්නකොට 2022දී භෞතික විද්‍යාවට අදාළ නොබෙල් ත්‍යාගයේ හිමි වෙනවා ඇලන් නස්පර්ට්, ජෝන් එෆ් ක්ලෝසර් සහ ඇන්ටන් ઝීලින්ග් කියන ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් තුන්දෙනාට ක්වොන්ටම් මිකැනික්ස් වල තියෙන ප්‍රධානතම පැතිකඩක් වන ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් වලට සම්බන්ධව කරපු පරීක්ෂණ දාමයකට. ඉතින් මිත්‍රවරුනි, මේ අරුම පුදුම සොයා ගැනීම ගැන කතා කරන විද්‍යාත්මක ප්‍රජාවට පේනවා මේ මගින් එක්තරා විදිහකට කර්මය සහ දෛවය ඔප්පු කරන්න යම් ඉඟි ලබා දෙනවා කියලා. ඉතින් ඔන්න ඔය දේ තමයි අද මම මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් එකතු වෙලා ඉන්න අද වීඩියෝ එකත් එක්ක අපි බලමු ක්වොන්ටම් වාදයේ ඇසුරෙන් ඇත්තටම මේ කර්මය කියන සංකල්පය ඔප්පු වෙනවද කියලා. එහෙම ඔප්පු වෙනවා නම් ඒක කොච්චර තාත්වික දෙයක්ද කියලා අපි අද රසට කතා කරමු.
වෙන අද අපේ කතාබහ. අද වැඩසටහන ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ තියෙන ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන ප්‍රධානතම පැතිකඩ මත. ඒ නිසා මම හැමෝටම තේරෙන විදිහට උපරිම සරලව 6 වසරේ පොඩි ළමයෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් ගැන පැහැදිලි කරලා ඉන්නවා. හැබැයි ඉතින් මම ටික කාලයකට කලින් අප්ලෝඩ් කරපු ක්වොන්ටම් මෙකැනික්ස් වලට අදාළ වීඩියෝ මාලාව ඔයා බලලා තියෙනවා නම් මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන්නේ ඔයාට කොහොමවත් නුපුරුදු නුහුරු දෙයක් නම් නෙමෙයි. හැබැයි ඉතින් මේ වීඩියෝ එකෙන් මගේ වීඩියෝස් බලන්න පටන් ගන්න අයත් ඉන්න පුළුවන් නිසා ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් ගැන හැමෝටම තේරෙන විදිහට මම සරලව තේරුම් කරලා ඉන්නම්. ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන්නේ මිත්‍රවරුනි ක්වොන්ටම් මෙකැනික්ස් වල තියෙන ඉතාමත්ම ප්‍රධාන බ්‍රාන්ච් එකක්. හැබැයි මේක ඉතාමත්ම විසිතුරු සංකල්පයක්. කොච්චර විස්තර සංකල්පයක් වුණත් මේක සිවසේ මහා ප්‍රඥාවිච්ච ඇල්බර්ට් අයින්ස්ටයින්ට නම් ස්පූකි ඇක්ෂන් එකක්. ඒ කියන්නේ අද්භූත හැසිරීමක්. හැබැයි ඉතින් කොහොම වුණත් 2022 දී ඇලන් නැස්පර්ට්, ජෝන් එෆ් ක්ලෝසර් සහ ඇන්ටන් සීලින්ගර් කියන ප්‍රමුඛ පොලේ විද්‍යාඥයන් තුන්දෙනාට භෞතික විද්‍යාවට අදාළව නොබෙල් ත්‍යාගය හිමි වෙන්නේ ඔවුන් මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් සම්බන්ධව සිදු කරපු පර්යේෂණ මාලාවක් නිසාම තමයි. අපි එහෙනම් දැන් ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් ගැන සරලව කතා කරන්න පටන් අරගෙන ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් වල යන්න පුළුවන් ගැඹුරටම යමු. බය වෙන්න එපා. ගැඹුරට ගියාට ඔයාව ගිලෙන්නේ නැහැ. මම ඉන්නවනේ ඔයගොල්ලොත් එක්ක. එහෙනම් මුලින්ම මම ඉතාමත්ම සරල උදාහරණයක් අරගෙන මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන දේ පැහැදිලි කරන්නම්. දැන් ඔයාලට පේනවා මන් ගාව ඉන්නවා මේ විදිහට චෙසිත්තෝ දෙන්නෙක්. පාටෙන් විතරක් වෙනස්. අනිත් සියලුම භෞතික පරාමිති වලින් සර්ව සම බ්ලැක් නයිට් කෙනෙක් සහ වයිට් නයිට් කෙනෙක් තමයි මගේ අතේ මේ තියෙන්නේ. දැන් මම මේ විදිහට මේ පෙට්ටියක් අරගෙන මේ නයිට්ස්ලා දෙන්නා මේ පෙට්ටිය ඇතුළට දාලා පෙට්ටිය වහලා හොඳට මෙන්න මේ වගේ ෂෆල් කරනවා. හරි. දැන් මේ නයිට්ස්ලා දෙන්න හොඳට ෂෆල් වුණා. දැන් මම මේ පෙට්ටිය ඇරලා ඇස් දෙක වහගෙන ඒ කියන්නේ නොතෝරා නොබලා එක නයිට් කෙනෙක් ගන්නවා. තාමන් දන්නේ මේ නයිට් සුදු නයිට්ද කළු නයිට්ද කියලා. ඔන්න දැන් තමයි මම බලන්නේ නයිට්ගේ පාට. හරි. දැන් මෙතන මේ ඉන්නේ කළු පාට නයිට් තමයි. හරි. දැන් මගේ අතේ තියෙන්නේ කළු පාට නයිට් නම් මට කිසිම දෙයක් හිතන්නේ නැතිව 100% නිවැරදිව කියන්න පුළුවන්. පෙට්ටිය ඇතුලේ ඉන්නේ අනිවාර්යෙන්ම මෙන්න මේ සුදු පාට නයිට්, වයිට් නයිට් කියලා. ඉතින් මිත්‍රවරුනි ඕක ඉතාමත්ම සරලයි කියලා පෙනුනත් ඕකෙන් ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන දේ ඉතාමත්ම සරලව නමුත් සාර්ථකව සංකල්පමය වශයෙන් විස්තර වෙනවා. හරි. දැන් එහෙනම් අපි යමු ටිකක් ගැඹුරට. මේ එක්ස්පෙරිමන්ට් එක දිහා මේ සරල එක්ස්පෙරිමන්ට් එක දිහා ඉතාමත්ම විමසිල්ලෙන් බැලුවාම අපිට පේනවා මම එළියට ගත්ත නයිට් කළු නයිට් වීම නිසා පෙට්ටිය ඇතුලේ ඉන්න නයිට් දිහා ඇහැ කැරලවත් බලන්නේ නැතිව ඒක සුදු පාට නයිට් කියලා 100% නිවැරදිව කියන්න පුළුවන් වුණා කියලා. ඇත්තට මිත්‍රවරුනි මේ බිහේවියර් එක මේ හැසිරීම තමයි ක්වොන්ටම් පරිමාණයේදී ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියලා හඳුන්වන්නේ. හැබැයි ඔය ක්වොන්ටම් පරිමාණයේදී ක්වොන්ටම් ස්කේල් එකේදී අපි ගණදෙනු කරන්නේ චෙස්සිත්තු වගේ ලොකු අංශු එක නෙමෙයි. අපි එතනදී ගණදෙනු කරන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ පෝටෝන වගේ උප පරමාණුක අංශුත් එක්ක තමයි. හරි. දැන් එනමම ගන්නම් ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් සිනාරියෝ එකක්. මෙතනදී මම ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් සඳහාම විශේෂයෙන් සකසපු පද්ධතියක් වන එන්ටැන්ගල්මන්ට් ෆ්‍රේම් එකක් ඇතුළට දානවා. දැන් ওই විදිහට එන්ටැන්ගල්මන්ට් ෆ්‍රේම් එක ඇතුළට දාපු ඉලෙක්ට්‍රෝන දෙක අතරේ එන්ටැන්ගල්මන්ට් ස්ටේට් එකක් ඇති වෙනවා. දැන් ඉතින් මේ එන්ටැන්ගල්මන්ට් ස්ටේට් එක ඇතිවෙච්ච ඉලෙක්ට්‍රෝන තියෙන්නේ
සුවිශේෂී තත්ත්වයක. අන්න ඒකට තමයි මිත්‍රවරුනේ කොන්ටම් මිකෙනික්ස් වලදී කියන්නේ සුපර්පොසිෂන් ස්ටේට් එකක ඉන්නවා කියලා. කලබල වෙන්න එපා. මම මේ සුපර්පොසිෂන් ස්ටේට් කියන එකත් ඉතාමත්ම සරලව පැහැදිලි කරලා දෙන්නම්. හිතෙන් මවා ගන්න, ඉමේජින් කරගන්න හෙඩ් සහ ටේල් සටහන් වෙලා තියෙන සමබර කාසියක් උඩ දාන අවස්ථාවක් හොඳට බැලුවොත් ඔයාට පේනවා මේ කාසිය උඩ දානකොට කාසිය ඉන්නේ හෙඩ් සහ ටේල් කියන අවස්ථා දෙකම එකවර පෙන්වමින් කියලා. අන්න ඒ වගේම දෙයක් තමයි මිත්‍රවරුනි ක්වොන්ටම් මෙකැනික්ස් තුලදී සුපර්පොසිෂන් ස්ටේට් එක කියන්නේ. හරි. දැන් ඔයා හිතන්න ඔය උඩ දාපු කාසිය බිම වැටෙනවා. එහෙම නැත්නම් ඔය උඩ දාපු කාසිය අපි අතින් අල්ලනවා කියලා. එහෙම වුණාම ඔය කාසිය එක්කෝ හෙඩ් එහෙම නැත්නම් ටේල් කියන අවස්ථා දෙකෙන් එක අවස්ථාවකට වැටෙනවා. ඉතින් ඔය වෙච්ච දේ අපි ක්වොන්ටම් මෙකැනික්ස් වලින් අර්ථ දැක්වුවොත් ඔන්න ඔය වෙන දෙයට කියන්නේ කොලැප්ස් වෙනවා කියලා තමයි. හරි. දැන් එහෙනම් අපි යමු මේ කිව්ව දේ ක්වොන්ටම් ස්කේල් එකේදී වෙන්නේ කොහොමද කියලා බලන්න. මම මෙතනදී ගන්නම් ස්පින් කියන පොසිෂන් එකේ තියෙන ඉලෙක්ට්‍රෝනයක්. ස්පින් කියන්නේ අක්ෂයක් වටා භ්‍රමණය වීම. මෙහෙම මොකක් හරි බෝලයක් තියෙනවා නම් මේ බෝලේ තියෙනවා අක්ෂයක්. අපිට අඳින්න පුළුවන් මේ බෝලේ මධ්‍ය ලක්ෂ්‍ය වටා අක්ෂයක්. එතකොට ওই බෝලේ කැරකෙනකොට මෙහෙම කැරකෙනකොට අපි ඒකට කියනවා ස්පින් වෙනවා කියලා. ඒ කියන්නේ මේ මෙතන තියෙන ඉමේජිනරි අක්ෂය වටා මේ බෝලය ලස්සනට කැරකෙනවා. හැබැයි මිත්‍රවරුනේ මම මෙතනදී මේ ගත්ත ඉලෙක්ට්‍රෝන වල වෙනසක් තියෙනවා. ක්වොන්ටම් පරිමාණය තුලදී ඉලෙක්ට්‍රෝන ස්පින් කියන ස්ටේට් එකේ ඉන්නව නම් ඒ ඉලෙක්ට්‍රෝන ඉන්නේ ස්පින් අප් සහ ස්පින් ඩවුන් කියන අවස්ථා දෙකම එකවර පෙන්නමින් තමයි. ඒක හරියට අර කාසිය එකවර හෙඩ් සහ ටේල් පෙන්වමින් ඉන්නවා වගේ තමයි. එතකොට දැන් මේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මොන ස්ටේට් එකේද? ඔයාගෙන් අහලා බලන්නකෝ. මේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ සුපර්පොසිෂන් ස්ටේට් එකේ තමයි. ඒකට හේතුව මේ ඉලෙක්ට්‍රෝන එකවර ස්පින් අප් සහ ස්පින් ඩවුන් කියන අවස්ථා දෙකම පෙන්වමින් ඉන්න එක. දැන් එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන එක්ක ස්පින් අප් එහෙම නැත්නම් ස්පින් ඩවුන් කියන අවස්ථා දෙකෙන් එකකට පත්තු වෙන්න මොකද්ද වෙන්න ඕනේ? හිතලා බලන්න. මේ ඉලෙක්ට්‍රෝන ඒ විදිහට එක්ක ස්පින් අප් එහෙම නැත්නම් ස්පින් ඩවුන් කියන අවස්ථා දෙකෙන් එකකට පත්තු වෙන්න නම් ඉලෙක්ට්‍රෝන කොලැප්ස් වෙන්න ඕනේ. හරි. දැන් එහෙනම් අපි යමු මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් ෆ්‍රේම් එක ඇතුළටම. දැන් අපි මේ එන්ටැන්ගල්මන්ට් ෆ්‍රේම් එකට දාපු ඉලෙක්ට්‍රෝන දෙක ඉන්නේ එන්ටැන්ගල්මන්ට් ස්ටේට් එකකට බඳුන් වෙලා. ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝන දෙක ඉන්නේ සුපර්පොසිෂන් ස්ටේට් එකේ. ඒ කියන්නේ ස්පින් අප් සහ ස්පින් ඩවුන් කියන අවස්ථා දෙකම පෙන්වමින් තමයි මේ ඉලෙක්ට්‍රෝන දෙක ඉන්නේ. තවත් විදිහකට කිව්වොත් දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක එන්ටැන්ගල්ඩ් ඉලෙක්ට්‍රෝන බවට පත් වෙලා තමයි තියෙන්නේ. දැන් හිතන්න බාහිර නිරීක්ෂකයෙක් ඔය ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් ඔබ්සර්ව් කරනවා, නිරීක්ෂණය කරනවා කියලා. අන්න එතකොට ඔය ඉලෙක්ට්‍රෝනය සුපර්පොසිෂන් ස්ටේට් එකෙන් කොලැප්ස් වෙලා එක්කෝ ස්පින් අප් එහෙම නැත්නම් ස්පින් ඩවුන් කියන අවස්ථා දෙකෙන් එකකට පත් වෙනවා. හරි. දැන් උපකල්පනය කරන්න අපිට ආවේ ස්පින් ඩවුන් කියන අවස්ථාව කියලා. ඒ වගේම හොඳට මතක තියාගන්න මේ නිරීක්ෂකයා ඔබ්සර්ව් කරලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් විතරයි කියලා. ඒ කියන්නේ ඔය නිරීක්ෂකයා දන්නේ එක ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් ස්ටේට් එක පමණයි. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන දෙක සුවිශේෂී ඉලෙක්ට්‍රෝන දෙකක්. එන්ටැන්ගල්ඩ් ඉලෙක්ට්‍රෝන්ස් දෙකක්. ඒ නිසාම එක ඉලෙක්ට්‍රෝනයක් ඔබ්සර්ව් කරන අවස්ථාවේදීම අනිත් ඉලෙක්ට්‍රෝනය ඔබ්සර්ව් නොකර අනිත් ඉලෙක්ට්‍රෝන දිහා ඇහැක් කරලවත් බලන්නේ නැතිව අපිට පුළුවන් ඒ ඉලෙක්ට්‍රෝන එක ඉන්න ක්වොන්ටම් ස්ටේට් එක 100% නිවැරදිව කියන්න. එහෙනම් අපි ඔබ්සර්ව් කරපු ඉලෙක්ට්‍රෝන එකේ ක්වොන්ටම් ස්ටේට් එක ස්පින් ඩවුන් නම් අනිත් ඉලෙක්ට්‍රෝන දිහා ඇහැක් කරලවත් බලන්නේ නැතිව ඔය ඔබ්සර්වර්ට කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන එකේ ඉන්නේ ස්පින් අප් කියන ක්වොන්ටම් ස්ටේට් එකේ කියලා. පුදුමයි නේද? හැබැයි පුදුම වෙන්න කලබල වෙන්න එපා. හොඳම කෑල්ල තාමාවෙන. දැන් ඔයා හිතන්න ඔය එන්ටැන්ගල්ඩ් ඉලෙක්ට්‍රෝන දෙක කොලැප්ස් වෙන්න දෙන්නේ නැතිව එක ඉලෙක්ට්‍රෝනයක් පෘථුවියේ තියලා තවත් ඉලෙක්ට්‍රෝනයක්
ආලෝක වර්ෂ 10ක් ඈතින් තියෙන ග්‍රහලෝකයක තියෙන ඒලියන් ලැබ් එකකට අරන් ගියා කියලා. එතනදි මිත්‍රවරුනි පෘථුවියේ තියෙන ඉලෙක්ට්‍රෝනය ඔබ්සර්ව් කරපු සැනින් ඒ මොහොතේම උපකල්පනය කරන්නකෝ අපි ඔබ්සර්ව් කරාම අපිට ලැබුණේ ස්පින් අප් කියන ස්ටේට් එකේ ඉලෙක්ට්‍රෝන ඉන්නවා කියලා. ඉතින් අපිට ඔබ්සර්වේෂන් එක ලැබුණු මොහොතේම අපිට කියන්න පුළුවන් අර ආලෝක වර්ෂ 10ක් ඈතින් තියෙන ඒලියන් ලැබ් එකේ ඉන්න ඉලෙක්ට්‍රෝනයක් ඒ මොහොතේදීම ස්පින් ඩවුන් කියන ස්ටේට් එකට කොලැප්ස් වුණා කියලා. ඒ කියන්නේ එන්ටැන්ගල්ඩ් පාටිකල් දෙකක් කොච්චර ඈතින් තිබ්බත් එක පාටිකල් එකක් ඔබ්සර්ව් කරන සැනින්ම අනිත් පාටිකල් එකේ ස්ටේට් එක අපිට 100% නිවැරදිව ප්‍රකාශ කරන්න පුළුවන් කියන දේ. ඉතින් මිත්‍රවරුනි මේක මුලින්ම සමාජගත කරපු කාලේ සයන්ටිෆික් කොමියුනිටි එක තුල මාර්ම ආందోලනයක් ඇති කරන්න මේ සංකල්පයට පුළුවන් වෙනවා. ඇත්තට මිත්‍රවරුනි මේක විශ්වාස කරන්න බැරි තරම් විස්මයජනකයි. අපිට විතරක් නෙමෙයි සියවසේ මහා ප්‍රඥා කියලා හඳුන්වන ඇල්බර්ට් අයින්ස්ටයින්ට පවා විශ්වාස කරගන්න බැරි තරමේ ආශ්චර්යමත් දෙයක් වෙනවා මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන දේ. මෙතනදී කොහොමද පෘථුවියේ තියෙන ඉලෙක්ට්‍රෝන එක කොලැප්ස් වෙච්ච ගමන්ම අර ආලෝක වර්ෂ 10ක් ඈතින් තියෙන ඉලෙක්ට්‍රෝන එක දැනගන්නේ පෘථුවියේ ඉන්න මගේ එන්ටැන්ගල්ඩ් ඉලෙක්ට්‍රෝන එක ස්පින් ඩවුන් කියන ස්ටේට් එකට කොලැප්ස් වුණා. ඔන්න මන් දැන් ටක් ගාලා ස්පින් අප් කියන ස්ටේට් එකට කොලැප්ස් වෙන්න ඕනේ කියලා. නිකමට හිතන්නකෝ කොහොමද ඔය කමියුනිකේෂන් එක වෙන්නේ කියලා. ඔතන වෙන්නේ සාමාන්‍ය පණිවිඩ හුවමාරුවක් නම් data communication speed එකේ ultimate speed එක වන ආලෝකයේ වේගයෙන්ම ඔය දත්ත හුවමාරුව සිදු වුණත් ඔය මැසේජ් එක පෘථුවියේ ඉඳලා අර ආලෝක වර්ෂ 10ක් ඈතින් තියෙන ඒලියන් ලැබ් එකේ තියෙන ඉලෙක්ට්‍රෝනය වෙත යන්න අවුරුදු 10ක් ගත වෙනවා. ඒ කියන්නේ ඔය කමියුනිකේෂන් එක ආලෝකයේ වේගයෙන් සිදු වුණත් ඕක වෙන්න අවුරුදු 10ක් ගත වෙනවා කියන දේ. හැබැයි මිත්‍රවරුනි මෙතනදී පෘථුවියේ තියෙන ඉලෙක්ට්‍රෝන එක ඔබ්සර්ව් කරපු සැනින්ම ආලෝක වර්ෂ 10ක් ඈතින් තියෙන අර ඉලෙක්ට්‍රෝන එකේ ස්ටේට් එක අපිට 100%ක් නිවැරදිව ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේක අපි දන්න සම්භාව්‍ය භෞතික විද්‍යාව මගින් ක්ලාසිකල් ෆිසික්ස් මගින් විස්තර කරගන්න බැරි විශේෂිත තත්ත්වයක්. ඒ වගේම මෙතනදී තොරතුරු හුවමාරුවක් වෙනවා නම් ඒක ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාව වාදයට ඍජුවම අභියෝගත් කරනවා. ඒකට හේතුව තමයි කිසිම අංශුවකට හෝ කිසිම තොරතුරකට හෝ ආලෝකයේ වේගය අභිබවා යෑමට නොහැක කියන රිලේටිවිටි වල බේසික් ප්‍රින්සිපල් එක මෙතනදී වයලේට් වෙන නිසා. අන්න ඒ නිසා මිත්‍රවරුනි ඇල්බර්ට් අයින්ස්ටයින් මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන දේ යථාර්ථයක් කියලා පිළිගන්න චුට්ටක්වත් කැමති වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් අයින්ස්ටයින්ට හිතා ගන්න බැරි වෙනවා මෙතන මේ මොකද්ද උනේ කියලා. අන්න එතකොට තමයි මිත්‍රවරුනි ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ස්පූකි ඇක්ෂන් ඇට් අ ඩිස්ටන්ස් කියලා. ඒ කියන්නේ අදහගන්න බැරි දෙයක් දුර ඈත පිහිටන වස්තුවල තියෙනවා. මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් වල මොකක් හරි අద్භූත දෙයක් තියෙනවා කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා. හැබැයි ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින් මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් වලට විරුද්ධව කරපු මේ ප්‍රකාශයම ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් වලට ආපු විශ්වලාගත්ත ආශිර්වාදයක්ම වෙනවා. ඒක තමයි මේ කාලෙදී භෞතික විද්‍යාව තුළ ආධිපත්‍ය පතුරවගෙන හිටපු මහා ප්‍රඥා වන ඇල්බර්ට් අයින්ස්ටයින්ම ප්‍රසිද්ධියේ මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් ඒ කියන්නේ මේ ක්වොන්ටම් මෙකැනික්ස් වල තියෙන එක දෙයක් විවේචනය කරපු නිසා ප්‍රසිද්ධිය විවේචනය කරපු නිසා ඒ කාලේ හිටපු විද්‍යාඥයෝ මේ ක්වොන්ටම් මෙකැනික්ස් කියන්නේ මොකද්ද ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන්නේ මොකද්ද කියලා හොයන්න වැඩියෙන් පෙළඹිච්ච එක. අන්න ඒ නිසාම මිත්‍රවරුනි ඇල්බර්ට් අයින්ස්ටයින් ඇතුළු සාපේක්ෂතාවාදයේ බේස් කරගෙන හිටපු සයන්ටිස්ට්ලාට මේ ක්වොන්ටම් මෙකැනික්ස් කියන දේ එන්නම හිසරදයක් බවට පත් වෙනවා. එතකොට මිත්‍රවරුනි රිලේටිවිටි සහ ක්වොන්ටම් මෙකැනික්ස් කියන කඳවුරු දෙක අතරේ සීතල ඇකඩමික් යුද්ධයක් පවා ඇති වෙනවා. ඉතින් ඔහොම යනකොට 1935 දී
ඇල්බර්ට් අයින්ස්ටයින්, බොරිස් ෆෙඩෝල්ස්කි සහ නේතන් රෝසන් කියන විද්‍යාඥයන් තුරිත්වය එකට එකතු වෙලා ආන්දෝලනාත්මක පබ්ලිකේෂන් එකක් කරනවා. ක්වොන්ටම් මෙකැනික්ස් කියන්නේ කොච්චර අවුල් සහගත දෙයක්ද, පැටලි සහගත දෙයක්ද සහ අසම්පූර්ණ දෙයක්ද කියලා පෙන්වන්න. ඉතින් ඔය පේපර් එක ඕතර්ස්ලා 3 දෙනාගේ නම්වල අකුරු වලින් EPR පේපර් එක විදිහට අතිශය ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මේ පේපර් එක හරහා ඇල්බර්ට් අයින්ස්ටයින් ඇතුළු පිරිස කියනවා ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් වල මේ අදහගන්න බැරි හැසිරීමට බලපාන මෙෂර් කරන්න බැරි හිඩන් වේරියබල්ස් සැඟවුණු විචල්යන් තියෙනවා කියලා. හැබැයි ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින් ඇතුළු සාපේක්ෂතාවාදී කඳවුරේ අය ක්වොන්ටම් මෙකැනික්ස් වලට මේ විදිහට දිගින් දිගටම ප්‍රහාරෙල්ල කරනකොට ක්වොන්ටම් මෙකැනික්ස් කියන කඳවුරේ ඉන්න විද්‍යාඥයෝ නිකන් ඉන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම ක්වොන්ටම් මෙකැනික්ස් වල හිටපු බල කණුවක් වන නීල්ස් බෝ කියන විද්‍යාඥයා එකහෙලා කියනවා ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් වල ඔය කියන විදිහ කිසිම හිඩන් වේරියබල් එකක් අන්තර්ගත වෙන්නේ නැහැ කියලා. ඒ වගේම නීල්ස් බෝ කියනවා ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් වලදී වෙනදේ කොච්චර අදහගන්න අපහසු වුණත් ඕක යථාර්ථයේ තවත් එක නිරූපණයක් කියලා. ඉතින් මිත්‍රවරුනි, ඔය මත දෙක දිගින් දිගටම වාද විවාදවලට බඳුන් වෙමින් ලොකු කාලයක් පවතිනවා. 1960 ගණන් වෙනකන්ම මේ කියන සංකල්ප දෙකෙන් මොකද්ද හරි මොකද්ද වැරදි කියලා කියන්න කාටවත් හරියටම බැරි වෙනවා. ඉතින් ඔහොම යනකොට 1964දී ආයිරිෂ් ජාතික ෆිසිසික්ස් කෙනෙක් වන ජෝන් ස්ටුවර්ට් බෙල් කියන විද්‍යාඥයා නීල්ස් බෝගේ සංකල්පය වඩාත් ක්‍රමවත් ආකාරයට මැතමැටිකල් මොඩල් එකක් විදිහට සකසලා වඩාත් සාර්ථක ගණිතමය ප්‍රවේශයක් ලබා දෙනවා. ඉතින් ඔය මැතමැටිකල් ප්‍රින්සිපල් එක තමයි බෙල්ස් ඉන්ඉක්විලිටි ප්‍රින්සිපල් කියලා හඳුන්වන්නේ. ඉතින් මේ ප්‍රින්සිපල් එක මගින් යම්තා දුරකට ක්වොන්ටම් මෙකැනික්ස් තුළ ඔය කියන විදිහේ හිඩන් වේරියබල්ස් නෑ කියලා සනාත කරලා පෙන්නනවා, ඔප්පු කරලා පෙන්නනවා ගණිතමය ආකාරයට. හැබැයි ඔය මොඩල් එක ප්‍රායෝගිකව පරීක්ෂා කරලා බලන්නත් ඕනකම තිබ්බා. නමුත් 1960 ගණන් වලදී ඕක කරන්න ලැබෝරටරි ෆැසිලිටිස් තිබ්බ නැති හින්දා ඔය පර්යේෂණය ඒ කාලෙදී කන්ටිනියු කරන්න බැරි වෙනවා. හැබැයි මිත්‍රවරුනි, 1970 දී ජෝන් ක්ලෝසර් සහ ස්ටුවර්ට් ෆ්‍රීඩ්මන් කියන සයන්ටිස්ට්ලා දෙන්නා ජෝන් ස්ටුවර්ට් බෙල්ගේ මේ පර්යේෂණය තව ටිකක් වැඩි දියුණු කරලා වෙල් ඇරේන්ජ් ලැබෝරටරි ෆැසිලිටිස් යටතේ පර්යේෂණාත්මකව ඔප්පු කරලා පෙන්නනවා මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් තුළ කිසිම හිඩන් වේරියබල් එකක් අන්තර්ගත වෙන්නේ නැහැ සහ මේ නිරීක්ෂණ ඔක්කොම ලැබෙන්නේ මෙෂර්මන්ට් ස්ටේට් එකේදීමයි කියලා. ඔන්න දැන් ඉතින් බබර කරකෙන්න පටන් ගන්නවා ක්වොන්ටම් මෙකැනික්ස් පැත්තට. ඒ කියන්නේ සියවසේ මහා ප්‍රඥා ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්ව අර වාක්‍ය ස්පූකි ඇක්ෂන් ඇට් a distance particle කියන වාක්‍ය ගැන තියෙන වළංගුභාවය ගැන දෙවරක් හිතා බලන්න ඒ කාලේ හිටපු විද්‍යාඥයෝ පත් වෙනවා. හැබැයි මිත්‍රවරුනි, කවුරු කොහොම ඇවිල්ලා මොන පරීක්ෂණ කරලා පෙන්නුවත් ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්ව විදිහටම මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් තුළ හිඩන් වේරියබල්ස් තියෙනවා, මේක ස්පූකි ඇක්ෂන් එකක්මයි කියලා පිළිගත්ත විද්‍යාඥයෝ 2022 වෙනකම්ම ඉන්නවා. හැබැයි 2022 දී ඇලන් නැස්පර්ට්, ජොන් එෆ් ක්ලෝසර් සහ ඇන්ටන් සීලින්ගර් කියන සුපිරි බුද්ධිමතුන් 3 දෙනා ඉන්ඩිපෙන්ඩන්ට්ලි කරපු ක්වොන්ටම් මෙකැනික්ස් සහ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් වලට සම්බන්ධ පරීක්ෂණ දාමය මගින් ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් තුළ ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්ව ස්පූකි ඇක්ෂන් එකක්වත් හිඩන් වේරියබල්ස් වත් නැහැ කියලා ඉතාමත්ම පැහැදිලිව ඔප්පු වෙනවා. අන්න ඒ නිසා මේ අග්‍රගණ්‍ය සොයා ගැනීම කරපු ඇලන් නැස්පර්ට්, ජෝන් එෆ් ක්ලෝසර් සහ ඇන්ටන් සීලින්ගර් කියන විද්‍යාඥයන් 3 දෙනාව භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයෙන්ම පිදුම් ලබනවා. එතකොට මිත්‍රවරුනි, දැන් මේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන්නේ යථාර්ථයේ එක පැතිකඩක්, යථාර්ථයේ එක නිරූපණයක්, යථාර්ථයේ එක ස්වරූපයක්
කියලා විද්‍යාත්මකවම ඔප්පු වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අද වැඩසටහනට අදාළ වන ක්වොන්ටම් මෙකැනික්ස් පාර්ට් එක. දැන් අපි එහෙනම් කෙලින්ම යමු කොහොමද මේ කිව්ව දේත් එක්ක මේ කර්මය කියන සංකල්පය ගැලපෙන්නේ කියලා බලන්න. දැන් එහෙනම් ඔය ආයි පාරක් පොඩ්ඩක් මතක් කරගන්න කර්මය සහ දෛවය ගැන වීඩියෝ එක ආරම්භයේදීම මම දුන්න සාමාන්‍ය අර්ථ දැක්වීම කලින් කිව් වගේම සංකීර්ණ ආගමික අර්ථ දැක්වීම් වලින් තොරව මේ කර්මය දිහා බැලුවහම කර්මය කියන්නේ මේ ලෝකේ ඉන්න සත්වයන්ව මෙහෙවන හැට පේන්නේ නැති මොකද්ද බලවේගයක් කියලා තමයි අපිට හිතෙන්නේ. ඔය අහලා තියෙන කර්මයෙන් පැනලා යන්න බෑ, දෛවයට පිටුපාන්න බෑ වගේ කියලා තියෙන සමාජයේ මුල් බැසගත්ත කියමන් අපි පෙර ආත්මවලදී හරි කරපු කියපු දේවල් නිසා අපි කොච්චර උත්සාහ කරත් මේ ජීවිතයේ මේ භවය අපිට ඕනේ විදිහට අරගෙන යන්න බෑ. අපිව අපි අර කලින් කරපු ක්‍රියාවලට සාපේක්ෂව පාලනය වෙනවා, මෙහෙවනවා කියන දේනේ. ඇත්තට මිතුරනේ මේක තියෙන්නේ මේ ආසියාතික රටවල්, ලංකාව, ඉන්දියාව වගේ ආසියාතික රටවල් වල විතරක් නෙමෙයි. මේ සංකල්පය බටහිර රටවලත් තියෙනවා. ඩිටර්මිනිසම් කියලා කියන්නේ ඔන්න ඔය සංකල්පයම තමයි. ඉතින් මිතුරනේ මෙතන තියෙන රසවත් දේ තමයි 2022 දී නොබෙල් ත්‍යාගය සඳහා සිදු කරපු අර පරීක්ෂණ මාලාව. ඇලන් ඇස්පර්ට්, ජොන් එෆ් ක්ලෝසර් සහ ඇන්ටන් සීලින්ගර් කියන පරීක්ෂකයෝ තුන්දෙනා කරපු පරීක්ෂණ මාලාව මගින් මේ කර්මය කියන දේ යථාර්ථයක් බව ඔප්පු වුණා කියන මතයක්, එහෙම දෙයක්, එහෙම කසුකුසුවක් සමාජගත වීම. දැන් අපි බලමු ඒක කොහොමද වෙන්නේ සහ ඒක එහෙම වෙනවා කියන එක කොච්චර තාර්කික දෙයක්ද, කොච්චර තාත්වික දෙයක්ද කියලා. මෙතනදි මේ තෝරන්නේ ඇලන් ඇස්පර්ට්, ජොන් එෆ් ක්ලෝසර් සහ ඇන්ටන් ශ්‍රීලිංගර් කරපු පරීක්ෂණ මාලාව තුලදී ලෝකලිටි, රියලිසම් සහ ෆ්‍රී විල් කියන තත්ත්ව තුන ප්‍රබලව ඇකඩමිකලි වැලිඩේට් වෙන පරීක්ෂණයට භාජනය වෙනවා. තවත් ටිකක් පැහැදිලිව කිව්වොත් ඇලන් ඇස්පර්ට්, ජොන් එෆ් ක්ලෝසර් සහ ඇන්ටන් ශ්‍රීලිංගර් කරපු පරීක්ෂණ දාමය සාර්ථක වෙන්න නම් ලෝකලිටි, රියලිසම් සහ ෆ්‍රී විල් කියන තත්ත්ව තුنين සැදුම් ලද පද්ධතිය බිඳ වැටෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය තත්ත්ව තුنين එකක් හරි ආම වශයෙන් එකක් හරි අනිවාර්යයෙන්ම බිඳ වැටෙන්න ඕනේ. හැබැයි ඉතින් දැන්වා බලනවා ඇති මොනවද මේ සාධක තුන කියලා. කලබල වෙන්න එපා. මම මේ තුනම ඉතාමත්ම සරලව පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම ගන්නම් ලෝකලිටි කියන දේ. scientific explanation එකකින්ම ගත්තොත් object can be influenced only by their surroundings and that any influence cannot travel faster than light කියන දේ තමයි ලෝකලිටි කියන්නේ. සරලව කිව්වොත් මොකක් හරි වස්තුවකට බලපෑම් කරන්න පුළුවන් වෙන්නේ ඒ වස්තුව මත යෙදෙන surrounding influences වලින්. ඒ කියන්නේ ආශ්‍රිත බලපෑම් වලින් පමණයි සහ ඔය විදිහේ ඕනෙම ඉන්ෆ්ලුවන්ස් එකක්, ඕනෙම තොරතුරක් ගමන් කළ හැකි උපරිම වේගය වන්නේ ආලෝකයේ වේගය වන තප්පරයට මීටර් 3 වැඩි කිරීම 10/8ක් වන උපරිම වේගයෙන් පමණක්ය කියන දේ තමයි මේ ලෝකලිටි කියන්නේ. ඇත්තට මිත්‍රෝනේ මේ ලෝකලිටි, ෆ්‍රී විල් සහ රියලිසම් කියන්නේ වෙනම වීඩියෝ 3කින් කතා කරන්න තරම් ගැඹුරු ප්‍රශ්න තුනක්. හැබැයි මම එක වෙන වීඩියෝකින් කරන්න ඔයගොල්ලෝ කැමති නම් අද වීඩියෝ එකට ගැලපෙන විදිහට, අද වීඩියෝ එකට අවශ්‍ය වෙන විදිහට ඉතාමත්ම සරලව මම මේ කියන දේවල් තුන පැහැදිලි කරන්න උපරිමයෙන් උත්සාහ කරන්නම්. හරි. දැන් අපි එහෙනම් ගමු රියලිසම් කියන දේ. සරලව කිව්වොත් රියලිසම් කියන්නේ මොකක් හරි සිද්ධියක තියෙන යථාර්ථවාදී ස්වභාවය. උදාහරණයක් විදිහට පෙරලෙන ධාතු කැටයක් ගත්තොත් අපිට පාලනය කරන්න බෑ ඔය ධාතු කැටය පෙරලිලා අන්තිමට උඩට වැටෙන්නේ මොන අංකෙද කියන කාරණාව. ඒ කියන්නේ ඒ සිද්ධිය අපේ බලපෑමෙන් 100% ස්වයත්ත දෙයක්, කාසියක් උඩදාලා වැටෙන්නේ හෙඩ් ටේල් කියන කාරණාවත් ඔය විදිහම දෙයක් තමයි. අපිට බෑ බාහිරව බලපෑම් කරලා ඔය හෙඩ් ටේල් වැටෙන්නේ කියන දේ පාලනය කරන්න. එහෙම පාලනය කරන්න පුළුවන් නම් එතන මොකක් හරි ට්‍රික් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට උන්නම් පුළුවන්
හෙඩ්ම දෙපැත්ත තියෙන කාසියක් හදන්න. එතකොට ඉතින් කාසිය උඩ දැම්මම වැටෙන්නේ හෙඩ්ම තමයි. අන්න එක ට්‍රික් එකක්. ওই විදිහට අපි බාහිර බලපෑමක් කරලා ඔය වෙන දේවල් පාලනය කරන්න හැදුවොත් ඔය දේ රියලිස්ටික් නෑ. එතකොට ඒවා රියලිසම් බවට පත්වෙන්නේ නැත. ඉතින් ඔන්න ඔක තමයි සරලව ගත්තොත් රියලිසම් එහෙම නැත්නම් යථාර්ථවාදය කියන්නේ. හරි. ලෝකල්ට ගැන කතා කරා, රියලිසම් ගැන කතා කරා. තව එකක් ඉතුරුයි. ඒක තමයි ෆ්‍රී විල්. ඉතාමත්ම සරලව ගත්තොත් ෆ්‍රී විල් කියන්නේ කිසිම බාහිර බලපෑමකට, කිසිම බාහිර බලවේගකට යටත් වෙන්නේ නැතිව සත්වයෙක්ට තමන් කැමති විදිහට තීරණ ගැනීමට සහ ක්‍රියා කිරීමට ඇති හැකියාව සහ අයිතිය කියනදේ. මේක අපේ අර සයන්ටිස්ලා කරපු එක්ස්පරිමන්ට් එකට සාපේක්ෂවම ගත්තොත් ඔය සයන්ටිස්ලා ඔය එක්ස්පරිමන්ට් එක කරන්නේ ඒගොල්ලන්ගේ දැනුමට සාපේක්ෂව. ඒ කියන්නේ ඒගොල්ලන්ට බලපෑම් කරන කිසිම බාහිර බලවේගයක් නැහැ. ඒගොල්ලෝ ගන්න ඔබ්සර්වේෂන්ස් ගන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට. ඒගොල්ලෝ ගන්න පැරාමීටර්ස් තීරණය කරන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට. ඒගොල්ලෝ රඳා පවතින්නේ සයන්ස් කියන ෆැක්ට් එක මත පමණයි. එහෙම නැතුව ඒගොල්ලන්ට බලපෑම් කරන මොකක් හරි නොපෙනෙන බලවේගයක්, බාහිර බලවේගයක්, ඒගොල්ලන්ගේ මනසට බලපෑම් කරන බාහිර දෙයක් නැහැ. ඒගොල්ලෝ හැම දෙයක්ම කරන්නේ ඒගොල්ලන්ගේ ෆ්‍රී විල් එකට අනුව තමයි. ඉතින් දැන් ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 2022 නොබෙල් ප්‍රයිස් එකට අදාළ එක්ස්පරිමන්ට් සීරීස් එක මගින් බිඳවැටෙන්නේ ඔය මොඩල් එකේ තියෙන ලෝකලිටද, රියලිසම්ද, ෆ්‍රී විල්ද කියන දේ. ඇත්තට මිත්‍රවරුනි මේ එක්ස්පරිමන්ට් සීරීස් එක මගින් ඔය කියන තත්ත්ව තුනම අඩු වැඩි වශයෙන් අභියෝගයට ලක් වෙනවා. එන්ටැන්ගල් පාටිකල් වල බිහේවියර් එක යටතේ ආලෝක වේගයට වඩා අධික වේගෙන් තොරතුරු හුමාරු වීම මගින් ලෝකලිට කියන්නේ මායාවක්ද කියන ප්‍රශ්නය මතු කරනවා. ඒ වගේම අපි කොච්චර හිතුවත් අපි කරන්නේ අපිට ඕන දේවල්මද? අපි ජීවත් වෙන්නේ අපිට කැමති විදිහටද? අපේ ජීවිත ගෙවෙන ආකාරය දැනටමත් ඩිටර්මයින් කරලා අවසන්ද? මේ මුළු විශ්වයම සුපර් ඩිටර්මිනිස්ටික් මොඩල් එකක්ද කියන ප්‍රශ්නයක් මෙතනදි මතුවෙනවා. ඒ වගේම තමයි මිත්‍රවරුනි අර පෘථුවියෙන් අවලෝක වර්ෂ 10ක් ඈතින් තිබ්බ ඉලෙක්ට්‍රෝනයට පෘථුවියේ තිබ්බ ඉලෙක්ට්‍රෝනේ කොලැප්ස් වීම බලපානවා නම් සත්වයෙක් ගියාත්මේදී කරන කර්මයක බලපෑම මේ ආත්මයේ ඒ පුද්ගලයාගේ, ඒ සත්වයාගේ ජීවිතයට සහ මතු ආත්මවලද ඉපදෙන ජීවිතවලට බලපාන්න බැරිද කියන ප්‍රශ්නයක් මෙතනදී සාකච්ඡාවට බඳුන් වෙනවා. එතකොට පුද්ගලයන්ගේ ජීවිතයට මේ ඇහැට නොපෙනෙන එක්තරා විදිහක බලවේගයක් දෝ කියලා කියන්න පුළුවන් කර්මය කියන දේ මගින් බලපෑම් විය හැකි නේද කියන ප්‍රශ්නය මතුවෙනවා. එතකොට මොකක්ද මෙතනද ක්වෙස්චන් වෙන්නේ? මෙතනද ක්වෙස්චන් වෙන්නේ රියලිසම් කියන දේ. මම අර කලින් කිව්ව දේ, ඒ කියන්නේ අපිට කැමති විදිහට අපේ ජීවිත ගෙවන්න බැහැ නේද කියන දේ මගින් ක්වෙස්චන් වෙන්නේ මොකක්ද? එතනදී ක්වෙස්චන් වෙන්නේ ෆ්‍රී විල් කියන දේ නේද? ඉතින් මිත්‍රවරුනි ඔන්න ඔය කියන කාරණා නිසා 2022 දී නොබෙල් ප්‍රයිස් එකට අදාළව සිදුවිච්ච මේ පරීක්ෂණ මාලාව මගින් කර්මය සහ දෛවය කියලා දෙයක් තියෙනවා කියලා යම්තාක් දුරකට ඔප්පු වුණාය කියන මතය විශේෂයෙන්ම සයන්ටිෆික් කමියුනිටි එක තුළ පැතිරෙනවා. ඇත්තටම ඕක ඔහොමද? ඕක ඇත්තක්ද? ඔය කියන තර්කවලට සාපේක්ෂවම බැලුවොත් ඔය දේ නැහැ කියලා 100% තක්කෙටම කියන්නත් බෑ. හැබැයි මිත්‍රවරුනි මට හිතෙනවා විපාක දෙන කාලය, විපාක දෙන අනුපිළිවෙල, විපාක දෙන ප්‍රබලතාවය වගේ අතිශය සංකීර්ණ තලවලට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුලදී විස්තර කරන මේ කර්මය කියන සංකල්පය වැලිඩේට් කරන්න, මේ කර්මය කියන සංකල්පය ඔප්පු කරන්න අපි කතා කරපු ඔය පොඩි ෆැක්ට්ස් යොදා ගන්න අපි එච්චර කලබල වෙන එක, අපි එච්චර ඉක්මන් වෙන එක නුවන්ට හුරු දෙයක් නෙමෙයි කියලා. කොහොමුණත් අපිට මතු පිටින් බැලුවම යම් ඉඟි ලැබෙනවා. හැබැයි මිත්‍රවරුනි මට හිතෙනවා කර්මය වගේ බෞද්ධ දර්ශනය තුල තියෙන ගැඹුරුම සංකල්පයක් පැහැදිලි කරන්න තරම් ඒ ඉඟි
තාමත් මැචුව නැහැ කියලා. ඒ වගේම ක්වොන්ටම් මෙකැනික්ස් වගේ විෂයපතයක් යොදාගෙන මේ කර්මය වගේ ආගමික සංකල්පයක් වැලිඩේට් කරන්න උත්සාහ දරනවා කියන දේ නිසා ක්වොන්ටම් මෙකැනික්ස් එකේ අල්ටිමේට් ගෝල්ස් බලාගෙන ඒ ගෝල්ස් ටාගට් කරගෙන යන මේ ගමන එක්තරා විදිහකට ට්‍රැක් අවුට් වෙනවද කියලත් මට හිතෙනවා. ඒ නිසා මට නම් හිතෙන්නේ මේ 2022 නොබෙල් ප්‍රයිස් එකට අදාළ එක්ස්පෙරිමන්ට්ස් මාලාව මගින් මේ කර්මය ඇත්තක් කියලා ඔප්පු වුණා කියන දේ සමාජගත කරන එක එච්චර සාර්ථක දෙයක් නෙමෙයි. ඒක කියන්න ඕනේ 2022 මේ නොබෙල් ප්‍රයිස් එකට අදාළ එක්ස්පෙරිමන්ට් මාලාව මගින් කර්මය කියලා දෙයක් තියෙනවා කියලා හිතන්න පුළුවන් වෙන්න යම් ඉංගිසපේනම කියලා දෙයක් තමයි. එහෙම නැතුව කර්මය මේ ක්වොන්ටම් මෙකැනික්ස් වලින් ඔප්පු වුණා කියලා සමාජගත කළොත් ගොඩක් අය මේ නිසා මිස්ලීඩ් වෙන්න පුළුවන් කියන දේ තමයි මගේ මතය වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි 2022 නොබෙල් ප්‍රයිස් එකට අදාළ එක්ස්පෙරිමන්ට් මාලාව මගින් කර්මය ඔප්පු වෙනවද නැද්ද කියන දේ සඳහා මගේ විවරණය. මම කැමති ඕගොල්ලන්ගේ අදහසුත් දැනගන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන මාත් එක්කම කතා කරන්න ඕන නම් ඔයාට පුළුවන් මම හදලා දීලා තියෙන knowledge bar කියන Telegram group එකත් එක්ක join වෙන්න. group එකේ link එක තියෙනවා description එකේ. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් මාව Facebook එකේ, Twitter එකේ, Instagram එකේ සහ Threads වල follow කරන්න. එහෙනම් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් මම ඊළඟ සතියේ ඕගොල්ලන් හම්බ වෙන්න එන්න. අද මම ඔයාගෙන් සමු ගන්නවා. මම මදුජිත් සාගර.